ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ අපේ හිරුසාන් අයියත් එක්ක ගාන සුපිරිම කස්ටම් එකක්. ඉතින් මේකේ ආතල් ගොඩයි බලන් ඉන්න ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ টොප් අප් කරගන්න ඕන නම් ධනකෑ FF කින් টොප් අප් කරගන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා නැත්නම් මේ වීඩියෝ එක බලලා like එකක් දාලා ජම් මට දෙන්න කියලා ඉතින් මම ආයෙත් ඉල්ලා දෙන්න. ගේම් එකේ සද්දයක් නැහැ කියන මම සද්ද අඩු කරගන්න. හරි පළවෙනි මැච් එක කොහොම ඉතින් ආරම්භ වෙනවා. එහා පැත්තේ හිරුසාන් අයියාත් එනම ගේමක් අල්ලනවා ඉතින්. මට හිතෙන්නේ බලමු පළවෙනි මැච් එකේ මොකක් වෙයිද කියලා. මේක මම පස්සේ රෙකෝඩ් කරලා පස්සේ දාන එකක්. ඒ වෙලාවේ මට රෙකෝඩ් කරගන්න අමතකුණ හින්දා දන්නවනේ ඉතින් මගේ පෙයින් එහෙමක් ගොඩ කාලේ වීඩියෝ එකක් දාන්න ඉඳලා මම ඇත්තටම කිව්වා ගේම් එකට එන්නේ. ඒකින්ද එච්චර ඉතින් මගේ ප්ලේයින් නැහැ. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් අනික් කට්ටියට වඩා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මාත් එක කස්ටම් ගන්න ඕන. ඒකටත් පල්ලෙහා WhatsApp මම දාපු පළවෙනි වීඩියෝ එකේ තියෙනවා මගේ WhatsApp නම්බරේ. ඒකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. කෝල් ගන්න එපා. මැසේජ් විතරයි. ඕකේ? අන්ඩර්ස්ටූඩ්? හැබැයි කෝල් එහෙම අරන් තිබ්බොත් ආයෙ මම වීඩියෝ දාන්න ඉන්නේ. හොඳින් මතක තබා ගන්න ඉතින්. ඒ වගේ මම ඉදිරියට CS රෑන්ක් අප් ගන්න සුපිරි ට්‍රික් ටිකක් එහෙමත් අරන් ඉන්න හිතාගෙන ඉන්නවා. ඒක හරියටම දිනයක් කියන්නම් බෑ ඉතින්. තව එකක් කියනවා ඔයගොල්ලෝ නරුටෝ සෝලෝ ලිවින් මට කෑවා නේද? කවුරු හරි කිව්වද මැච් එක මම දිනනවා කියලා? නෑනේ. මම මොකද්ද කී හිටියේ? මං කී හිටියේ ඔයගොල්ලෝ නරුටෝ සෝලෝ ලිවින් ඩේමන් ස්ලේස් ඩෙත් නෝට් ඒ වගේ ඇනිම් බලන්න කැමති නම් ඔය අනිවාර්යෙන්ම Google එකට ගිහලා සර්ච් කරන හායි ඇනිම් කියලා. ඒක අනිවාර්යෙන්ම ඒකෙන් වාට නරුටෝ ෆුල් ක්ලාසික් නරුටෝ සීරීස් එකමයි ශිප්ඩන් එකයි ඔයාට බලන්න පුළුවන්. මං ශිප්ඩන් කිව්වා වැරදිද දන්නේ නැහැ. ශිප්ඩන්ද මොකද්ද මන් දන්නේ නැහැ. ඒ වගේම අද රිස්පොන්සර් කරන්න ඔයගොල්ලන්ට R5 ගේමින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය එයාගේ වීඩියෝ බලලත් ඇති. එයාගේ වීඩියෝ බලලා තියෙන කට්ටිය අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ මේ කමෙන්ට් එකට වැඩිම ලයික් තියෙන කෙනාට මම කැරක්ටර් ස්කිල් එකක් gift එකක් විදියට දෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් දාපුවාම තමයි ඔයගොල්ලන්ට මම ඉතින් තව වීඩියෝ ගේන්නේ. මේකට සතියෙන් ලයික්ස් 100 පැන්නොත් එහෙම මම ඊළඟ වීඩියෝ එකත් මේ ළඟදිම දානවා. ඒකෙන්ද ඔයගොල්ලෝ ලයික් කරලා එහෙම යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ BR CS රෑන්ක් අප් කරන කට්ටියට මාත් එක්ක ප්ලේ කරන්න මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට රික් එකක් දාන්න මම ID එකක් දාන්න. හරි එහෙනම් අපි කස්ටම් එකේ ආය අවදානට අරයට එකයි මට බිල්ලුවයි දැන් ඒ විදිහට තමයි යන්නේ. මමත් ඔය කොහේ ගහනවද මන් දන්නේ. අරයට ගහනවා මාත් ගහනවා. කොහෙන් ගහනවද මන් දන්නේ. මට නම් හිතෙන්නේ මේ මැච් එකත් කයි වගේ. බලන් ඉමුකෝ. අරයා මොනවා කරන්න හිතාගෙන අර පැත්තට ගියාට නම් මන් දන්නේ මොනවා වුණත් එයා සුපිරිම වැඩික්. ඒ වගේම ලයික් කරන්න කියලා ආයෙම මතක් කරනවා. ආදරයට ලයික් එක දෙපාරක් ඔබන්න එපා. ඔයගොල්ලෝ දැන් කමෙන්ට් දාන්න එපා මං විදුගේ දෙපස් කොපි කරනවා කියලා. විදුටත් කියලා දුන්නේ මම යකෝ පරාක්‍රම බාහුව ගෙම්ම ගනින් අපි රාවණා පරපුරේ පුතු අවු ඒ තොපිලට හිතන ඇති පිස්සු කියලා. අනේ මෝඩ ළමයෝ ඔච්චර පිස්සු විදියට හැසිරෙන්න එපා කියලා දැන් ඔයගොල්ලන්ට හිතන ඇති. ඒ වුණාට මේක මගේ විදිය. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ විදියට එන්න. ඕකේ? ෆෝන් එකක් දැන් ලං වෙනවා. මොනවා වෙයිද දන්නේ. අන්න හරි. යකෝ මං ගැහුවා හිරුසාන් අයියට යකෝ. ඒක W එකක් කියන කට්ටිය යටින් W කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් කොල්ල අපි ඊළඟ මැච් එකට යනවා. පොඩ්ඩක් දන්නවනේ FPS එකම චෙක් කරලා බලන්න බෑ. සෝරි මට මේ දවස්වල කැස්ස පොඩ්ඩක් තියෙනවා.
ඒ වගේම මම මේ සෙනසුරාදා ලයිව් එකකින් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලයිව් එකට ආවොත් අපි තියෙනවා AWM only BR custom එකක්. ඒ කියන්නේ ස්නයිපර් AWM only දාන්න බෑ. ඒ කස්ටම් එකක් තියෙනවා. එහෙම වුණොත් ඒ කස්ටම් එක ජොයින් වෙන්න කැමති කට්ටිය දැම්ම යටි කමෙන්ට් එකක් විදියට ID ටික දාගෙන යන්න. ඒ වගේ මේ ලයිව් එකෙන් බලාගෙන ඔයගොල්ලන්ට ඒක ලොග් වෙන්න පුළුවන්. කලින් ID දාලා තිබ්බොත් ඒ ID දාපු කට්ටියට අනිවාර්යයෙන්ම කස්ටම් එකට එන්න පුළුවන් ඉතින්. ඒ කස්ටම් එකෙන් දිනන කෙනාට මම gift එකක් දෙනවා. අනිවාර්යයෙන්ම ඒ ලයිව් එකේදී මම R5 gaming එක කස්ටම් එකක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ කස්ටම් එක ඒ කියන්නේ එයායි මමයි එක පැත්තක එහා පැත්තේ 2v6 එකක් තමයි දාන්නේ. ඒ 2v6 එක ස්පෙක්ට් එන්න ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. ස්පෙක්ට් එන්න කැමති කට්ටියට ID දාගෙන පට ගාලා ID දාගෙන යන්න ඉතින්. මං කියවන එක ඔයගොල්ලන්ට කරදරයක් නම් මම මේක තින්දුවක් දාලා තියන්නද? ඕනේ නැහැ. මම ඔහොම කතා කරන්න. ඒ වගේම මගේ TikTok channel එකකුත් තියෙනවා. ඒකත් තියෙන R5 gaming කියලා. කලින් තිබ්බ මම ඉතින් වෙනස් කරා යාළුවනේ. මොකද ඒක කැතයි වගේ. අන්න යකෝ මන් දෙවනි මැච් එකක් යවුවා. අඩ ඔයක W කියලා කට්ටිය යටින් කමෙන්ට් එකක් දාන්න. ෂොට් එකේ අංකෙත් එක්කම දාන්න. අරක එක මේක දෙක. ඕකේ? අන්ඩර්ස්ටූඩ්? ඒ වගේම ඔයගොල්ලෝ ජීවත් වෙන පළාතයි ඔයාගේ ගේම් එකේ නමයි ID එකයි යටින් දාගෙන යන්න. මොකද මම ඒවට වැඩිම තියෙන ලයික් එකට ඊළඟ පාර තමයි gift එක දෙන්නේ. මේ පාර එක හම්බෙන්නේ අර කලින් කිව්ව විදිහට. හරි එහෙනම් ඉතින් අපි දැන් තුන්වෙනි නෙමෙයි තුනද කීයද මේ? 1 2 3 හතරවෙනි මැච් එක හතරවෙනි මැච් එකනේ. හතරවෙනි මැච් එකත් පටන් ගත්තා. මමත් ඉතින් වෝල් ගහ රස් කරන්න ගියාට මටත් ඉච්චර ගහ ගන්න බෑ. දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ. අපි ඉතින් ඔය බිල්ලලා වගේ වීපැච් කරගෙන නම් මනම් මගුල් කරන්නේ නෑනේ. අපිට මට වීපැච් ගන්න බලාපොරොත්තු වුණා තියෙනවා. ඒ වුණාට ඔච්චර නට නෑ. මගේ කලින් වීඩියෝ ටිකක් බලලා නැත්නම් ඒවත් බලලා එන්න. එතකොට තේරෙයි මම මොන වගේ ප්ලේ කරනද කියලා. මම ට්‍රික් කැරක්ටර් ස්කිල් අනම්මනම් ටිකක් ඉස්සරහට දාන්න. කැරක්ටර් ස්කිල් එක නම් කලින් දැම්ම මගේ ඉතින් ඒකේ සමහර ඒවා වැරදි කියලා කලින් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඒක හින්දා මම තව එකක් බලලා අම්මට හුදු ඔලු නෑ යකෝ මොකෙද්ද බං බුදු සන්තෝ අප්පා ඒක නම් ඇඬෙන්න වගේ ඒක නම් වැදුනා මම මේ පාර ඩෙසර්ට් එකකින් විතරක් ගහන්න බලනවා බලමු මට ගහගන්න පුළුවන් කියලා වීඩියෝ එක ඉස්සරහට යවලා බලන්න එපා ඉතින් කලින්ම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොටම කියන්න බලන්න මේ ගහගෙන නැති කියලා හැබැයි වීඩියෝ එක ඉස්සරහට යවලා බලලා කියන්න එපා ඒ වගේ ඉස්සරහට යවලා බලුවොත් එහෙම ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න එතකොට අපිට පුළුවන් කවුද ඒ හොර වැඩ කරන කට්ටිය කියලා බලාගන්න ඕකේ ඒ වගේ මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් R5 gaming ගේ YouTube channel එකේ link එක ඒකටත් මේකට සබ්පාරක් දානකම් ඒකට සබ්පාරක් දාගෙන මයන් එනවා ඉතින් පුළුවන් තරම් ඉක්මනට අපේ subscribe 1k ගහන්න බලමු අනිවාර්යයෙන්ම subscribe 1k ගහුවොත් මම ඔයගලන්ට BR custom එකක් තියලා ඒකේ පළවෙනි 3 දිනාට මම අනිවාර්යයෙන්ම weekly 3ක් දෙනවා weekly කීයක්ද 3ක් හරියටම weekly 3ක් දෙනවා ඒකින්ද ඒ කස්ටම් එකට ජොයින් වෙන්න රෙඩි වෙලා 1k ගහන්න ඉතින් හෙල්ප් එකක් දෙමු නේද මම මේ මෙඩිය ගැහුවේ නම් හිතලා නෙමෙයි මම මෙඩිය ගහන ගමන් අරු ආපු ගමන් හෙද ගහන්න කියලා හිතාගෙන මෙඩිය ගැහුවේ ඒකට වැඩි හරි කියන මෙඩිය වැදිලා ඉවර වුණා අපරාධයි ඒ වගේ මේ කිට් එක කතයි කියන කට්ටියත් මේ කමෙන්ට් එකක් දාලා යන්න මොකද මට කිට් එක මාරු කරගන්න බැයි බලමු මොනවා වෙයිද උඩින් ඒ වදිද
වතිද අම්මට උඩු මං හිතුවේ වැදුනම කියලා. වා දැක්කද? එක W shot එකක් කියන කට්ටියට W කියලා දාගෙන යන්නේ ඉතින්. අම්මට සිරි මම කලින්ට වැඩි වැඩක් කළානේ. සුපිරිනේ. හැබැයි මේ අලුතෙන් ආපු අප්ඩේට් එක නම් මල වාත පැකට් එකක් ඈ. අර ට්‍රේන් මගුල. ඒ වගේම ඔයගොල්ලෝ මේ ට්‍රේන් එකට කැමති නැත්නම් හරි නැත්නම් ඔයගොල්ලෝ කැමති මේ අප්ඩේට් එකටද මොන අප්ඩේට් එකද වැඩියෙන්ම කැමති කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කැමති එක මං පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. ඔයගොල්ලොත් ඉතින් ඒක ඔයගොල්ලෝ කැමති ඒවා කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. ඒක හින්දා කමෙන්ට් බොක්ස් එක ඔයගොල්ලන්ට බාරයි. කිව්වට ඉතින් ඔයගොල්ලෝ විතර දාන්න එපා. මාත් දැම්මම කමන්නේ නැහැ. ආයේ පාළුව නැහැ නැද්ද? අයියෝ ගහපන් අදින්නේ නෑනේ. වැදියන්. ඕ නම සිවාය 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 සිවාය. ඕ නම සිවාය සිවාය සිවාය. ඕ නම සිවාය. ඕම් නම සිවාය. මේකේ මොකක් වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මට නම් හිතෙන්නේ මේකේ කයිද දිගයි. මට මේ කස්ටම් එකේදී කියන්නේ නැරි දාගෙන ඉන්න බැරි වුණා. මාර වැඩේනේ. ඔය වගේ ගොන් ආතල් ගන්න වැඩ කරන කමෙන්ට් බොක්ස් එකේ හායි කියලා දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ ගන්න අනිවාර්යෙන්ම ලයික් එක දාගෙන යන්න. අපෝ එක සද්ද බද්දත් නැහැ. පිසුරේ මට. අන්තිම HP 9න් ඉතුරුනේ යෝ. බුදු අම්මෝ. ඉතින් කොල්ල පුතේ සන් කියලා ඉස්සර YouTube කරන්න මුලින්ම ගත්තේ කවුද කියලා දන්න කට්ටිය කමෙන්ට් කරගෙන යන්න. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම පරණ YouTubers-ලාගෙන් දන්න සුපිරිම ඇඩ්ඩු ටිකක්. අයියෝ අර ඕල්ලගෙන ඉර ගන්නවත් තිබ්බේ අපරාධේ. අර බුය පාස් එකේ හිට එකනේ දාන්නේ නේද නැතිලාට. අපි බිස්කට් එකක් කාම බලමු මැච් එක. ඔලු නෑ යකෝ. අනේ ඔලු නෑ ඔලුව නෑ වගේ. අනේ වැදියා. වැදුන නැතන් කලපල්ලා. අම්මට අහුණු. දැක්කද වැඩ? මේ මගේ වැඩ දන්න උන් එන්න චුට්ටක් ඉන්නේ බං. බලපන් මේ කොල්ලගේ ගම. වැඩි කරන් ගන්න බා මම බිස්කට් එක කාවේ මැච් එක බලන්න. ඔයගොල්ලෝ මොකක් හරි බයිට් එකක් කරන් බං. මේ තව එකක් තියෙනවා. මට තම්බ්නේල් හදන්න සුපිරි ඇප් එකක් කවුරු හරි කමෙන්ට් බොක්ස් එකේ දානවා. හිලාවට මහන්නේ මම මේ තම්බ්නේල් හදන්නේ හරියට තම්බ්නේල් හදන්න බෑ. ඒ අලුතෙන් අප් ගන්න එක වදයක් වුණත් ඒක මට සුපිරි රේට් ගහනවා. තව ගොඩක් තියෙනවා. සුපිරි ඔයගොල්ලෝ මේකත් බලාගෙන ඉන්න. කියලා වීඩියෝ දාන්න කවුරු TikTok එකේ දාන්න කට්ටිය දාගෙන යන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා TikTok 9 එක. you know TikTok 9 උනාට දැන් උ TikTok එකේ වීඩියෝ දානවාට ගේමින් 9. එයා ලයිව් උත් පටන් ගත්තනේ. අම්මට උඩු. බුදු උඹ නෑ යකෝ. දැන් මොනවා වෙයි දන්නේ අර පොම් වෙලාව ගිහිරුසන්න අයියා. එයාට අල්ලගෙන හැම ගහන්න ඕනේ කියන කට්ටිය කමෙන්ට් බොක්ස් එකේ මොකක් හරි දාගෙන මොකක් හරි කියන්නේ. මොකක් හරි ආයේ මේ අනිත් ඒවා දාන්න එපා. මොකක් හරි දාන්න ගියාම මොකක් හරි දාපන්.
ආයෙ මම ඩෙසර්ට් එකේ විතරක් ගහන්න යන්නේ. මේකත් වීඩියෝ ඉස්සරහට යන්න කමෙන්ට් බොක්ස් එකේ ටැග් ගාලා දාන්න. මේක දිලයිද පරදීද කියලා. දාන්න. ඒ වීඩියෝ ඉස්සරහට බලන්නේ. එපා ඉතින් එහෙම ගන්න. මේ ග්ලූ වෝල් එක කැතයිද කියනවා. කැතයි නෑ වෙන එකක් දාගන්න. මම මේ අලුතෙන් ආපු එකක් ඉන්න නිකමට දාලා ගන්නේ. කැතයි නෑ වෙන එකක් දාගන්න. මොකෝ කැතයිද? පොඩයි නහන් තද්දි වැඩි කරා. මම කටේ සද්දෙ උඹලට වදයක්ද මන් දන්නේ නෑනේ. අම්මා ඔළුව කන්න ළඟින් බුලට් එක යන්නේ. කිව්වට එහෙම නැද්ද දන්නේ. හරිනේ. අනේ කොනා මටම ගහ ගන්න ඕනේ. අයියෝ එයි මේ කරුමේ. කවුලක් නෑ. අපි සැලෙන්නේ නෑ යෝ. අපි සැලෙන්නේ. එයාගම තව එකක් කියන්න ඕන ඔයගොල්ලෝගේ account එකේ ඒවගන් කීයක් මැක්ස්ද දාගෙන යන්න බලන්න කමෙන්ට් බොක්ස් එකේ. ඒ වගේම කාව හරි රිස්පොන්ස් කරගන්න ඕනේ හරි නැත්නම් මාත් එක්ක කස්ටමර්ට එන්න ඕනේ හරි මගේ WhatsApp නම්බර් එකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ මගේ සෙන්සුරාද ලයිව් එකට එනවද? ඒක හැබැයි තියනවද නැද්ද කියලා ෂුවර් එකක් නැහැ. සෙන්සුරාද කියන්නේ හෙටනේ. බලමු මම ඒක අද රෑට මම පෝස්ට් එකක් දාන්නම්. ලයිව් එකක් ඕනි කියන කට්ටියත් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ඉතින්. අම්මට අවුරු යකෝ ඔල්ලු නෑ යකෝ. ආන් අර කබුදි. ආහහහ. ෂෙට්ටඩේ ගහලා ඉමෝට් දාන්න බැරුණානේ කොට. කලින් ගහපු ෂොට් එක W කියන කට්ටිය කමෙන්ට් බොක්ස් එකේ W කියලා දාගෙන යන්න. 1 2 3 4 5 කියලා දාන්න ඉතින් ඈ. ලයික් එකක් දැම්ම කියලා සල්ලි ගෙතනවා දරුවෝ. අනේ මේ මදුරුවොත් කනවා. අයියෝ සාමීනි එනක වේනම් මල වදයන්නේ මම කතා කරන්නේ. මල වදයන්න මේ වීඩියෝ එකෙන් පස්සේ දාන්න මම කතා කරනක වදයක්ද නැද්ද කියලා මොකද මට හදන්න. ඒ කියන්නේ කතා කරන එක වදයන්නම් කතා කරන්නේ නැතුව වීඩියෝ දාන්න පුළුවන්. කතා කරන්න ඕනේ නම් කතා කරලා දාන්න පුළුවන් ඉතින්. ඒ වගේම තව ගේම් ප්ලේ ඕනි කට්ටිය යටින් ගේම් ප්ලේ එකේ නම දාගෙන යන්න. මම ඊළඟට Call of Duty ගේන්න උපරිමයෙන්ම බලන්නම්. මොකද මේ මගේ ෆෝන් එකේ මං ගහන්නේ මොබයිල් නේ. ඒකින්ද Call of Duty ගහන්න තරම් පුළුවන්ද කියලා බලලා මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පෝස්ට් එකක් කරලා නැත්නම් ඊළඟ වීඩියෝ එකකින් හරි කියන්නම්. ඩවුන්ලෝඩ් කරන account එකේම හදලා බලන්න ඕනේ කොහොමද ලැග්ද අනම්මනම් කියලා. මේ ඒකේ මම අර දාපු බෝ මාස්ටර් වීඩියෝ එක බලනවද? තව මම වගේ බෝ මාස්ටර් ගහන කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් මතක් කරනවා ලයික් එකක් දාන්න තු කිව්වොත් එහෙම මොකුත් වෙන්න එපා. මොකක්ම වෙන්න. කියලා කිව්වට ලයික් එක දාලා යන්න. ඉතින් ඒක කාලි වැඩ කරන්නේ. අපි පොඩ්ඩක් ඇදේ නිදාගමු. නිදාගනින්. නිදාගන්න. අන්නාරි. ෆෝන් එක මේ පැත්තට නේ දෙන්නේ. මම විතර පැත්තට යනවා කියලා. අඩේ. තේරගනින්. අයියෝ. අරක දැන් කොහෙටලා ඉන්නවද මන් දන්නේ. වෙඩි ගහ ඉන්න ඕනේ. අර ඉන්න ආදේ. ඔයගොල්ලෝ කියත් ඉවරද? පැන්න නෙමෙයි මගේ පැත්තට පැන්න. ඔල්ලු නෑ නේද මහත්තයෝ? ඒ ෂොට් එක W කියන කට්ටිය යටින් අයියෝ ඔය බලන්න Call of Duty ගහන්න පුළුවන්ද කියලා.
මගේ ෆෝන් එක පත ලැග් ගානේ. සිරාටම ඔය ලැග් තියාගෙන මං අහන්නේ. මේක 8GB ගේමින් ෆෝන් එකේ වුණාට ඇයි දන්නේ මොකද්ද වෙලා. පිසුනේ අම්මට සිරි වීඩියෝ එක 20 ගානක් දික් කරා නේද? මම දාපු වැඩිම වීඩියෝ එකේ දිග මගේ හිතේ 26යිද කොහෙද? මේ කීපෙද වැඩි වෙයිද දන්නේ. මොනෝන මටම මං ඉතින් වැද්දා වගේ රස් කරගෙන යනවා බලමු ඉතින් මේ මැච් එක මොකක් වෙයිද? අරක AWM එකක් අරගෙන බලලා. යකෝ මේක හේඩ්ෂොට් කස්ටම් එකක් AWM අරගෙන මම ගන්න තියෙන එකක් නෙමෙයි. මේක බලකෝ අරදිනකොට අන්තිමේට AWM එකක් අරන් ගන්න හිට. ඌ හිතාගෙන මං එච්චර මෝඩි කියලා. මට බෑ හලෝ මේක කරන්න. ඇයි මේක හදලා දෙන්න පුළුවන්ද කාට හරි? අයියෝ ආ ෆෝන් එක තැපෑලේ හරි එවන්න හදලා දෙන්න පුළුවන් කාටද? මට මේක මල වාතයක් කලින් අම්මට තිරියකෝ මන් දුන්න යකෝ බලපම් මේ කොල්ලගේ ගන්න. අපි බලමු හේඩ්ෂොට් ටික. What? වත්ත කියලා නෙමෙයි කිව්වේ වද්ද කියලා. බලන්න බෑ. වත්ත කියලා නෙමෙයි කිව්වේ. අයියෝ ඒක බලන්න නැති පාටයි. එහෙනම් කොල්ලේ ඉතින් අපි ඊළඟ ගේම් ප්ලේ එකෙන් හමු වෙමු. එහෙනම් අදට ගුඩ් බයි. ඒ වගේම මං අර කිව්වේ වඩ කමෙන්ට් දාලා ගැම්මට දෙන්න එන්න. අමතක නොකර ලයික් එකක් දාලා යන්න. එහෙමයි කියලා ආල්රේ කියලා ලයික් එක දෙපාරක් ඔබන්නත් එපා. එහෙනම් බයි.